ආයිබෝන් හැමෝටම ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මේ වීඩියෝ ඔයාලා දකිනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා කරදර නැතුව පරිස්සමෙන් ඇති. ඇත්තටම වීඩියෝ එකක් කරගන්න හම්බුනේ නැහැ මේ දවස් ටිකේම ගෙදර හිටියේ නැහැ. අපි ගියා මේ අවතෙන් වෙච්ච කට්ටියට ආධාර එකතු කරන්න. අපිට ඉතින් පුළුවන් විදිහට අපි එකතු කරගත්තා ගමේ මිනිස්සුත් එක්ක එකතු වෙලා. ගමේ ඉන්න දුප්පත් මිනිස්සු පවා අපට උදව් කරා මේ වැඩේට. ඉතින් අපිත් ඉතින් මහලුකු සල්ලිකාරයෝ නෙවෙයි නිසා අපට පුළුවන් විදිහට අපි වීලි ආහාර ද්‍රව්‍ය ඇඳුම් පැළඳුම් වගේ දේවල් එකතු කරගෙන වතුර අඩු වුණාට පස්සේ අපි කඩුවෙල පැත්තේ එහෙම ගිහිල්ලා ඒ හරිය ඉන්න කට්ටියට බෙදන්න තමයි අපි හිතාගෙන ඉන්නේ නම් පොඩි ළමයා පවා උදව් කරා. ඇත්තටම මේ වෙලාවේ ඔයාලා දුප්පත්ද පොහොසත්ද කියලා බල බල ඉන්න එපා. ඔයාලට පුළුවන් දෙයක් ඔයාලා දෙන පෙනඩෝල් කාඩ් එක පවා මේ වෙලාවේ ඇත්තටම ගොඩක් වටිනයි මිනිස්සුන්ට. මේ වගේ වෙලාවකදී බ්ලඩ් ඩොනේෂන් එකක් ඕගනයිස් කරගන්න පුළුවන් නම් ඒකත් ගොඩක් හොඳයි. අවතන් වෙච්ච කට්ටියට හරි උදව් වුණ කට්ටියට හරි ඒවා ඔයාලට පුළුවන් සෝෂල් මීඩියා හරහා ඒ දේවල් ෂෙයා කරලා ඒ අයට උපරිම සහයෝගය දෙන්න. මොකද ඒ මිනිසුන්ට ඇත්තටම පොඩි උදව් පවා මේ වෙලාවේ වටිනවා. ආහාර ද්‍රව්‍ය වගේම පානීය ජලයත් මේ වෙලාවේ ගොඩක් වැදගත් වෙනවා. මොකද කරපු පානීය ජලය ගොඩක් එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. සාමාන්‍යයෙන් කෙනෙක් කන්න නැතුව හිටියත් වතුර ගොඩක් නොබී ඉන්න බෑනේ. අම්බලන්ගොඩ අපට කට්ටියට සහන මිලට පානීය ජලය ගන්න පුළුවන් තැනක් ගැන ආරංචි වුණා. මම නම්බර් එක දාන්නම් වීඩියෝ එකේ. කිසිම ආපදාවක් නැති පැතිවල කට්ටිය ඉන්නවා නම් ඇත්තටම යාලත් පරිස්සමෙන් ඉන්න. මොකද අපි තමයි මේ අවතන් වෙච්ච කට්ටියට උදව් කරන්න ඉන්නේ. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.